පිරිමි නරකයිලු. මේ ඔහොමයි මුගුර නරකයි. ඔය මුගුර කියන වචනයට සමාන අර්ථ හොයලා බලන්නකො. එතකොට ඔබට මේ කියන කතාව වැටහෙන්න පුළුවන්. මං කියන්න යන්නේ නැහැ. එතකොට මේ උකස් දුන් හෘදේ නුඹට. මේ උකස් දුන් කියන කතාව තුළින් අපිට පේන්නේ මොකද්ද? මේ ස්ත්‍රිය, මේ කාන්තාව උකස් දීලා ප්‍රේමය පූජා කරලා. ඒ ප්‍රේමය සින්න වෙන්න පුළුවන්. උකස් දීපු හින්දා. ඇහැට ගැටෙන තැනක මානේ ගැහැණු අගුණා මෙමට කීවේ. දැන් මේ පුරුෂයා හම්බෙන වාරයක් පාසා මේ කාන්තාවට නිතරම කිව්වේ ගෑනුන්ගේ අගුණ. මොකටද? වංචනික සිතුවිල්ලක් Tamange හිතේ තියෙන හින්දා. ඇති හොඳටම මේ බේගලේ ලොකු කෑදරේ නොදන්නවා නෙවෙයි. කෑදරකම කියන්නේ ප්‍රේතකම. ඇති හොඳටම බේගල් කිව්ව හොඳටම ඇති. මේ බොරු කරා ඇති ඇත්තරම. ඔයාගේ හිතේ තියෙන මා කෙරෙහි ප්‍රේමයක් නෙමෙයි. මා කෙරෙහි වෙනත් කෑදරකමක්. මම ඒ ගැන නොදන්නවා නම් නෙමෙයි.